ඉතින් කොහොමද මගේ පුංචි යාළුවනේ? ඔන්න මම අදත් ආවා ලස්සන පුංචි කතන්දරයක් අරගෙන ඕගොල්ලෝ හම්බෙන්න. අද මම ඔයාලට කියලා දෙන්නේ නරිහාමි හාහාමි එකතු වෙලා ලබු කිරිබත් හදපු විදිහ. අපි අහලා බලමු කතන්දරේ. ඔන්න මගේ යාළුවනේ අපේ පුංචි කැලේට තවත් අලුත් දවසක් උදා වුණා. මේ කැලේ හරිම ලස්සනයි. ලස්සන දියැලකුත් තියෙනවා. ඔයාලා දන්නවනේ ඉතින්. ඔන්න යාළුවනේ කැලේ ඉන්න හාපැංචා උදේම නැගිටලා මිදුලතු ගානවා. පේනව නේද? හරිම කඩිසරයි. අවදිවන්න දීප්තිමත් දිනක උදා වෙලා තියෙන්නේ. ඔන්න යාළුවනේ මිදුලතු ගාපු හාපැංචට මිදුලේ තිබිලා ලබු ඇට දෙකක් හම්බුණා. ඔන්න යාළුවනේ Tamanට හම්බෙච්ච ලබු ඇට දෙකත් අරගෙන ලබු ඇට දෙක හිටවන්න කියලා හිතාගෙන හාපැංච ලබු ඇට දෙකත් අරගෙන වත්ත පහලට යන්න පිටත් වුණා. හරි පුදුම දෙයක් තමයි සිද්ධ වුණේ. මේක බලන් හිටියා කපටි නරිහාමි. ඔයාලා දන්නවනේ ඉතින් නරිහාමිගේ කපටිකම නේද? ඔන්න ඉතින් නරිහාමි හාපැංච ගාවට ඇවිල්ලා මෙහෙම කියන්න ගත්තා. අනේ හාපැංචෝ, කණ්ඩ මොකුත් එහෙම නැද්ද? මම මේ කණ්ඩ දෙයක් හොයන්න කියලා එළියට බැස්සේ. අනේ නරිහාමි, කණ්ඩ දෙයක් නෑ. මං නරිහාමිට ලබු ඇටයක් දෙන්නම්. ඔන්න මගේ යාළුවනේ මෙහෙම කියපු හාපැංචා නරිහාමිට Tamanට හම්බෙච්ච ලබු ඇට දෙකෙන් එක ලබු ඇටයක් දුන්නා. ලබු ඇටේ ගත්තා විතරයි නරිහාමිට හැමදේම අමතක වුණා. හාපැංචට ස්තුති කරන්නවත් නැතුව ඉක්මනට ගෙදර යන්න පිටත් වුණා. දුවගෙන ගෙදරට ගියා. ගෙදර ගිහිල්ලා ලබු ඇටේ අරගෙන ලිප් බොක්කට දාලා ලබු ඇටේ හිටෙව්වා. ඊට පස්සේ ඉතින් කම්මැලි නරිහාමි පුරුදු විදිහටම නිදාගත්තා. ඔන්න අපේ හාපැංච නම් මෙහෙම නෑ. වත්ත පහලට ගිහිල්ලා වලක් හාරලා ලබු ඇටේ හිටෙව්වා. හොඳට වතුරක් දැම්මා. ඉතින් යාළුවනේ ටික දවසක් යනකොට හාපැංචගේ ලබු ඇලේ ලස්සන ලබු මලකුත් පිපුණා. ලබු ගෙඩියකුත් හැදුනා. දැක්ක නේද හාපැංචගේ අත්ගුණේ? හාපැංචට හරිම සතුටුයි. අනේ ඉතින් අපේ නරිහාමි නම් හොඳටම නිදි. එයාගේ වැඩේම ඉතින් නිදා ගන්න එකනේ. නරිහාමි ටිකක් නැගිට්ටා. මගේ ලබු ඇටේ පෙළවෙලාද දන්නේ බලමු. අනේ ඇයි මටම මෙහෙම වෙන්නේ? ඔන්න ඉතින් අපේ හාපැංච නම් ලබු ගෙඩිය කඩාගෙන ගිහිලා ලබු කිරිබත් හදන්න තමයි හදන්නේ. අපි බලමු හාපැංච කොහොමද ලබු කිරිබත් හදන්නේ කියලා. හරිම සුවඳයි. මං අද හදනවා හරිම රස ලබු කිරිබත් එකක්. ඔන්න යාළුවනේ හාපැංච ලබු කිරිබත් හද ඉන්නකොට මෙතනට ආවා නරිහාමි. නරිහාමි ඇවිල්ලා එයාට වෙච්ච කරදරේ කිව්වා. අනේ ඔයා දුක් වෙන්න එපා නරිහාමි. මේ තියෙන්නේ ඇති වෙනකන් ලබු කිරිබත්. එන්න අපි දෙන්නම එකතු වෙලා මේක හදමු. මේක අපි දෙන්නටම කන්න ඇති අනේ. ඔන්න ඉතින් මෙහෙම කියලා දෙන්නම එකතු වෙලා ලබු කිරිබත් එක හදන්න පටන් ගත්තා. දැන් නම් හරිම සුවඳයි. නියම පදමට ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම ලබු කිරිබත් එක හදාගෙන යද්දී නරිහාමි මෙහෙම කල්පනා කරා. මේ ලබු කිරිබත් ටික සේරම මම කෑවා නම් හරි වගේ. මොකක් හරි උප්පර වැට්ටියක් කල්පනා කරලා හාපැංචාව මෙතනින් පොඩ්ඩක් එහාට යවන්න ඕනේ. හාපැංචෝ, දැන් නම් පදම හරි. අපිට කිරිබත් ටික කන්න කැලේට ගිහලා නැට්ට නැති කැන්දකොළ ටිකක් හොයන් එන්නකෝ යා. හොඳමයි නරිහාමි, මම ඉක්මනට අරන් එන්නම්. අනේ ඉතින් කපටි නරිහාමිගේ බොරු වලට රැවටුණු හාපැංචා නැට්ට නැති කැන්දකොළ හොයන්න මුළු කැලේම ඇවිද්දා. හැම තැනම ඇවිද්දා. හැබැයි ඉතින් හාපැංචට නැට්ට නැති කැන්දකොළ නම් හොයාගන්න බැරි වුණා. ඔන්න ඉතින් මේ අතරේ කපටි නරිහාමි අපේ අහිංසක හාපැංච හදපු ලබු කිරිබත් එක කන්න පටන් ගත්තා. බඩ පැලෙනකම් කෑවා. බැරිම තැන පිටිපස්ස පැත්තට පොල් මුඩ්ඩක් ගහගෙන බඩ බෝලයක් වගේ වෙනකම් කන්න පටන් ගත්තා. කාලා ගහක් කැට්ට වෙලා හොඳට නිදාගත්තා. අනේ ඉතින් මේ කිසිම දෙයක් නොදන්න හාපැංචා කිරිබත් කන්න හිතාගෙන ඉක්මනට ආවා. අනේ කොමට කිරිබත් නරිහාමි ඔක්කොම කාලා නේද? ඇයි නරිහාමි එහෙම කරේ? අනේ මට නම් තවත් කිරිබත් කන්න බෑ. ඔය තියෙන ඒවා හූරගෙන හාපැංච කන්න. මෙන්න මෙහෙම කියලා නරිහාමි ආයෙත් නිදාගත්තා. හාපැංචට හරිම කේන්ති. හාපැංච මොකද දන්නවද කරේ? නරිහාමිගේ පස්ස පැත්තේ ගහලා තිබ්බ පොල් මුඩ්ඩ ගලවලා විසි කරා. ඔන්න එතකොට දෙන්නම නරිහාමිගේ ජරාව වලින් නෑ වුණා.
හාහාමි දුක වැඩිකමටම දුවල ගඟට ගියා. ගඟට ගිහිල්ලා ඇඟ සෝදන්න හදද්දී රෙදිනැන්දව හම්බුණා. හාහාමි වෙච්ච හැමදේම රෙදිනැන්දට කිව්වා. රවට්ටල කසදි නරියව අල්ලගන්න තමයි හිටියේ. හොඳ සාධනයක් උගන්වන්න ඕනේ ඔය නරියට. මෙහෙම කියපු රෙදිනැන්දා හාපුංචාට පොඩි රහසකුත් කියලා ගෙදර යන්න කියලා කිව්වා. හාපුංචාත් රෙදිනැන්දාට ස්තුති කරලා ගෙදර ගියා. ඔන්න ඉතින් හාපුංචා ගෙදර ඇවිල්ලා ජරාගොඩේ නිදන් හිටපු නරිරාලට මෙහෙම කිව්වා. මාව නම් රෙදිනැන්ද හේදුවා. අන්න නරිරාල එනකන් රෙදිනැන්ද බලන් ඉන්නවා. මේ කැහුවා විතරයි නරිහාමි ඉක්මනට නැගිටලා පුදුම සතුටකින් ගඟට දුවන්න පටන් ගත්තා. හැබැයි ඉතින් ඒ සතුට වැඩි වෙලා තිබ්බේ නැහැ. නරිහාමිව දැක්ක විතරයි රෙදිනැන්දා කුකුල්ලු කාපු ඒවටයි. හාපැංචගේ කිරිබත් ටික කාපු ඒවටයි. කකුල් කෙටියෙන් අල්ලලා එහෙට මෙහෙට හොඳට රිදෙන්න ගලේ ගැහුවා. හොඳටම ගලේ ගැහුවා. නරිහාමිත් කෑග ගහ ඇඬුවා. වතුරේ ඔබලා අරන් ආයේ ගලේ ගැහුවා. රෙදිනැන්දගෙන් බේරුණු නරිහාමි හයියෙන් අඬ කැලේ ඇතුළට ගියා. දැක්ක නේද මගේ පුංචි යාළුවනේ. කවදාවත් කපටි වැඩ නම් කරන්න හොඳ නැහැ. Tamanට උදව් කරපු යාළුවන්ව අමතක කරන්න හොඳ නැහැ. ඉතින් යාළුවනේ අපිට මේ කතන්දරයෙන් ගන්න තියෙන අවවාදය තමයි Taman ගැන විතරක් හිතන්නේ නැතුව අනිත් අය ගැනත් අපි හිතන්න ඕනේ කියන එක. එහෙනම් පුංචි යාළුවනේ මම අදට ගිහින් එන්නම්. අපි ආයෙත් දවසක හරිම ලස්සන කතාවකින් හම්බෙමු. ඕගොල්ලෝ ඔක්කොටම ගොඩාක් ආදරෙයි.